අද වීඩියෝ එකෙන් කතා කරන්නේ දිලීර වංශවල උදාහරණ සහ විටමින් වල කෘත්‍ය. මේ දෙක ටිකක් අමාරුයි පාඩම් කරලා මතක තියාගන්න. ඒකට කෙටි ක්‍රමයක් තමයි දැන් කියලා දෙන්න හදන්නේ. එතකොට මුලින් අපි බලමු දිලීර වංශවලට උදාහරණ. මුලින් අපි බලමු දිලීර වංශ කීයක් තියෙනවද කියලා. වංශ 4ක් තියෙනවා. පළවෙනි වංශය තමයි කිට්‍රිඩියෝමයිකෝටා. කිට්‍රිඩියෝමයිකෝටා. එතකොට දෙවෙනි වංශය අපි ගන්නෙ ඇස්කෝමයිකෝටා. තුන්වෙනි එක ගන්නවා අපි බැසිඩියෝමයිකෝටා. හතරවෙනි එක ගන්නවා සයිගෝමයිකෝටා. හරි. එතකොට අපි මේකෙන් දන්නවා කිට්‍රිඩියෝමයිකෝටාවට උදාහරණයක් මතක තියාගන්න ලේසි. ඒක කිට්‍රිඩියම්. කිට්‍රිඩියම් ස්පීසිස් කියලා ලිව්වා. යටින් ඉරක් ඇඳලා පළවෙනි අකුර කැපිටල්. එතකොට කිට්‍රිඩියෝමයිකෝටාවන්ට උදාහරණ තමයි කිට්‍රිඩියම්. එතකොට අපි ඊළඟ එක දන්නවා බැසිඩියෝමයිකෝටාවන්ට උදාහරණ තමයි හතු. එතකොට හතු කියද්දී අපිට මතක් වෙන්නේ ඇගරිකස්. එතකොට ඒකත් මතක තියාගන්න ලේසි. බෝල හතු, රාක්ක හතු. එතකොට මේ හතු ටික මොකද්ද? බැසිඩියෝමයිකෝටා. එතකොට අමාරුම එක තමයි ඇස්කෝමයිකෝටා සහ සයිගෝමයිකෝටා මතක තියාගන්න විදිය. අපි ඇස්කෝමයිකෝටා ගත්තාම අපි ඒ අකුරින් පටන් ගත්තේ. ඒ අකුරින් පටන් ගන්න. අපි ඒක නිසා පොලිසියේ ASP මහත්තයා මතක තියාගමු. පොලිසියේ ඉන්න ASP මහත්තයා. ඒ කියන්නේ මොකද්ද? ඇස්පර්ජිලස්. ඇස්පර්ජිලස් ස්පීසිස්. අපි ඒතර ඇස්පර්ජිලස් කියද්දී අපි නිකන් ඇස්පර්ජිලස් කියලා ලිව්වොත් නිකන් ලිව්වොත් වැරදි. අපි ස්පෙලිංස් හරියටම ලියන්න ඕනේ. අපි ඒක නිසා නිකන් අපි හිතින් හිතන මොකද්ද? ඇස්පර්ජිල්ලුස් කියලා ලියනවා. ඇස්පර්ජිල්ලුස් කියලා ලියන්න ඕනේ. හරි. ඊළඟට S කියන්නේ සැකරොමයිසස්. ඒකත් එහෙමයි. සැකරොමයිසස් ස්පීසිස් කියලා ලියලා යටින් ඉරක් ගන්නවා පළවෙනි අකුර කැපිටල්. ඊට පස්සේ P කියන්නේ පෙනිසිලියම්. පෙනිසිලියම් ස්පීසිස් කියලා ඒකෙත් යටි ඉරක් ගහන්න ඕනේ. ඊළඟට ඇස්කෝමයිකෝටා කියද්දි මතක් වෙන්නේ ASP මහත්තයා පොලිසිය. ඊළඟට අපි සයිගෝමයිකෝටාවන්ට ගියොත් අපි එයාට කියනවා මිස්ටර් ඉසෙඩ්. ඉසෙඩ් කියන්නේ මේකට. ඒකින්ද මිස්ටර් ඉසෙඩ් කියනවා සයිගෝමයිකෝටාවන්ට උදාහරණය. එතකොට M අකුරෙන් කියන්නේ මියුකර්. MUCOR ස්පීසිස්. මියුකර් ස්පීසිස් සහ R කියන්නේ රයිසෝපස්. රයිසෝපස් ස්පීසිස්. ඉතින් MCQ එකක් ආවත් හරි ස්ට්‍රක්චර් එකක් ආවත් හරි වාට මේ දෙක දැන් ඊට පස්සේ පැටලෙන්නෙම නැහැ. ඇයි මේ දෙක විතරයි මතක තියාගන්න තියෙන්නේ. ඇස්කෝමයිකෝටා කියද්දි ASP මහත්තයා මතක තියෙන්න ඕනේ. සයිගෝමයිකෝටා කියද්දි මිස්ටර් ඉසෙඩ් මතක් වෙන්න ඕනේ. හරි. ඊළඟට අපි යන් විටමින් සහ ඒකේ කෘත්‍යයන් ටික කොහොමද පාඩම් කරලා මතක තියාගන්නේ කියලා. හරි. එතකොට විටමින් වර්ග ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි ජලද්‍රාවී විටමින. අනිත් එක තමයි මේදද්‍රාවී විටමින. හරි. අපි විටමින් C පෙත්ත හපලා කනවනේ. එතකොට ඒක ජලයේ දිවෙන නිසානේ හපලා කන්නේ. එතකොට ඒක ජලයේ දිවෙන නිසා විටමින් C ජලද්‍රාවී. ඒ වගේම විටමින් C ළඟ තියෙන B. ඊළඟට අපි මේදද්‍රාවී කියලා ගත්තොත් අපි කියනවා කඩේ. ඒක නම් ඔයගොල්ලෝ දන්නවා ඇති පාඩම් කරන්න දෙයක් නෑ. මොකද්ද කඩේ? කඩේ කියන්නේ විටමින් K, විටමින් A, විටමින් D, විටමින් E. හරි. ඊළඟට අපි කෘත්‍ය බැලුවොත් අපි විටමින් K බලමු මුලින්. විටමින් K. K කියන්නේ රුධිරයේ කැටි ගැසීමට උදව් වෙන මේ K කැටි ගහන. කියන්නේ රුධිරය කැටි ගැසීමට අවශ්‍ය වේ. රුධිරයේ කැටි ගැසීමට උදව් වෙනවා. හරි. ඊළඟට අපි A එක ගත්තොත් විටමින් A. ඒ කියන්නේ මේ බලන්න අපිච්චද පටක පවත්වාගෙන යන්න ඕනේ.
ඒ අකුරනේ මේ අපිච්ඡද පටක. අපිච්ඡද පටක පවත්වා ගැනීමට. ඊළඟට ඕගොල්ලෝ දන්නවා විටමින් A අපි ගන්නේ මොකද්ද? රොඩොප්සින් වර්ණකය නිපදවන්නේ. ඒ කියන්නේ රොඩොප්සින් වර්ණකය කියන්නේ මොකද්ද? ඇසේ දෘෂ්ටි වර්ණකය හදන්න. ඇසේ දෘෂ්ටි වර්ණකය සෑදීමට අපි දන්නවා විටමින් A ගන්න කියන අපේ අම්මලා පොඩි කාලේ කියනවා විටමින් A ගන්න කියලා. නේද? කැරට් කනකොට විටමින් A හම්බෙනවා. ඒ මොන වර්ණයක හදන්නද? රොඩොප්සින් වර්ණකේ හදන්න. ඉතින් අපිට සම්පප්පුති රොඩොප්සින් කියලා දීලා නැති නිසා අපි නිකන් ලියනවා ඇසේ දෘෂ්ටි වර්ණකය සෑදීමට කියලා. හරි. ඊළඟට මතක තියාගන්න ඕනේ ඇප්. ඇප් පාවිච්චි කරන ඔයගොල්ලෝ. එතකොට ඇප් කියලා මතක තියාගද්දී ඔයාලට P අකුර තියෙන ප්‍රතිශක්තිය. ප්‍රතිශක්තිය දිරිමත් කරන්න ඕනේ. ප්‍රතිශක්තිය දිරිමත් කිරීමට විටමින් A ඕනි. හරි. ඊළඟ එක අපි බලමු විටමින් D එක. විටමින් D කියද්දි මතක් වෙන ඕගලන්ට අස්ථි ගැන. අස්ථි ඇදලා තියෙන්නේ මොකද්ද? කැල්සියම් සහ ෆොස්ෆරස්. නේද? උදේ ඉතින් අපි එළියට නිරාවරණය වෙන්න කියලා තියෙන විටමින් D නිෂ්පාදනයට. ඒ මොකද අස්ථි වලට වැදගත් වෙන නිසා. එහෙනම් අස්ථි වල මොනවද තියෙන්නේ? කැල්සියම් සහ ෆොස්ෆරස්. කැල්සියම් ෆොස්ෆේට් සහ කැල්සියම් ෆොස්ෆේට් තියෙනවා. එතකොට ඒ කැල්සියම් සහ ෆොස්ෆරස් අවශෝෂණයට ආධාර කරනවා මොකද්ද? විටමින් D. ඇයි අස්ථි වලට ඕන නිසා. කැල්සියම් සහ ෆොස්ෆරස් අවශෝෂණයට දායක වෙනවා. දැන් ඊළඟට වැදගත්ම කෘත්‍යයක් කියන්න යන්නේ විටමින් C. විටමින් C කියද්දි මේ C අකුරෙන් එන්නේ මොකද්ද? කොලජන් තන්තු සංශ්ලේෂණය කරනවා. අපි තුවාලයක් වුණාම පටක හදන්න මොනවද ඕනේ? කොලජන් තන්තු ඕනේ. එහෙනම් අපි තුවාල වුණාම විටමින් C ගන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද? කොලජන් තන්තු සංශ්ලේෂණයට වැදගත් වෙනවා. සංශ්ලේෂණයට දායක වෙනවා. ඒ වගේම අපි විටමින් C කියද්දි දැනගද්දි මතක තියාගන්න තව එකක් තමයි එයාට අපි කියනවා ප්‍රතිඔක්සිකාරකයක් කියලා. ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි. ප්‍රතිඔක්සිකාරකයක් විටමින් C විතරක් නෙමේ විටමින් E. විටමින් E මේ දෙක අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. හයිලයිට් කරලා මතක තියාගන්න. C සහ E මේ බලන්න ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියාත්මක වේ. මේ C මේ C අකුර තියෙනවනේ. C කියන්නේ CE C. එතකොට C සහ E දෙකක් තියෙනවා ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියාත්මක වේ. අපිට ස්ට්‍රක්චර් වල අහන ප්‍රතිඔක්සිකාරක ලෙස ක්‍රියා කරන විටමින් දෙකක් නම් කරන්න. නැත්තම් MCQ අහන ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරන විටමින් වන්නේ කුමක්ද? ABCD ප්‍රශ්න. එතකොට ඔයා දැනගන්න ඕනේ කීයක් තියෙනවද? දෙකයි. ඒ මොනවද? C. CE. C. එතකොට විටමින් C ඊත් ඉවරයි. ඊළඟට විටමින් B තියෙනවා අපිට. අන්තිම එක තමයි විටමින් B. විටමින් B කියද්දි මතක් වෙන්නේ බෝන් මැරෝ. බෝන් මැරෝ කියලා කියන්නේ ඇට මිදුළු. එහෙනම් ඇට මිදුළේ මොනවද හදන්නේ ප්‍රධාන වශයෙන්? රතු රුධිර සෛල නිපදවනවා. එහෙනම් මේ විටමින් B වලින් කරන්නේ රතු රුධිර සෛල නිපදවීම දිරිමත් කරනවා. ඇයි B කියන්නේ බෝන් මැරෝ. බෝන් මැරෝ කියද්දි රතු රුධිරාණු සංශ්ලේෂණය දිරිමත් කරනවා. රතු රුධිරාණු මතක් වෙන්න ඕනේ බෝන් මැරෝ කියද්දි. එතකොට මේ තමයි විටමීන සහ ඒ වගේ කෘත්‍ය. ඉතින් මේවා නිතර ප්‍රැක්ටිස් කරන්න ආයෙ පාඩම් කරන්න ඕනේ නැහැ. මේක එකපාරක් බලා ගත්තාම ඇති. බයෝලොජි වලට පාඩම් කරන වෙලාව අඩු කරලා ෆිසික්ස් කෙමිස්ට්‍රි වලට මහන්සි වෙන්න. බයෝලොජි කොහොමත් ලේසි නිසා මේ මං කියපු කාරණා ටික හොඳට මතක තියාගන්න. නැවත වීඩියෝ එක බලන්න. තවත් මේ වගේ කෙටි ක්‍රම කියලා දෙනවා. ඒකින්ද YouTube channel එක subscribe කරන්න.